හෙල්ලෝ ගයිස්, ඉතින් මම ඔයාලත් එක්ක පොඩි රිව්යු එකක් කරන්න ගියේ. මම 1K එක්ක මටම පොඩි ගිෆ්ට් එකක් දුන්නා. ඉතින් මට පෙන්නන්නම් මම මොකක්ද කරේ කියලා. කියන්නේ මම පොඩි PC build එකක් හදාගත්තා. ඒ කියන්නේ මේක මගේ පොඩි හීනයක් තිබ්බ. ඉතින් මම ඒක achieve කරගත්තා. ස්මෝල් විදියට මම පොඩ සල්ලි එකතු කරලා ඒ වගේ තමයි හදාගත්තේ. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මගේ PC build එකේ full review එකක්. ඉතින් මේක මොනවද තියෙන දේවල් මොනවාද වගේ. ඉතින් අපි තාම subscribe කරලා නැහැ. subscribe කරන්න එක තමතක් කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි guys, ඉතින් මේක තමයි මගේ PC build එක. මේ පැත්තෙන් මගේ PC එකේ main PC එක තියෙනවා. මේක ඉතින් මම ඒ කාලේ ඉඳන් තියෙනවා වගේ වීඩියෝ වලත් පේන්න තියෙන PC එකක් තමයි මේක. ඉතින් මේකෙදි ගත්තොත් මේකේ සාමාන්‍ය normal PC එකක්. ඒ වගේම ගත්තාම මේ පැත්තට ගිහපුවම ලැප් එක එනවා. මේක Dell Inspiron ලැප් එකක්. මේක සහ මේක Intel ලගේ processor එකක් සහ GTX graphic card එකක් එන normal ලොකු specs නැති PC එකක්. ඒකෙන් තමයි mainly මේ PC එකෙන් තමයි මම mainly මගේ channel එකේ videos ටික edit කරන්නේ සහ thumbnails හදන්නේ. ඊට පස්සේ මේක ගොඩක් වෙලාවට මම use කරන්නේ මගේ unique ඒවට ටික කරගන්න සහ web design වගේ පැත්තට. ඊට පස්සේ ගත්තා මෙන්න මේගේ final look එකක් තමයි මගේ PC build එකේ තියෙන්නේ. මම මගේ main monitor එක විදිහට මම use කරලා තියෙන්නේ LG ලගේ IPS 24 inch monitor එකක්. මේක තමයි ලකදි buy කරේ. ඒ වගේම මේක තමයි මගේ secondary monitor එක විදිහට use කරලා තියෙන්නේ. මේක Samsung ලගේ 24 inch LED එකක්. මේකත් LED IPS, මේක LED normal monitor එකක්. ඒ වගේම ගත්තාම මගේ mainly මේ ඔයාලගේ පරණ videos වල තියෙන දකින්න ඇත්තේ මෙන්න මේ table එක තිබ්බේ ඒ කියන්නේ normal මෙන්න මේ වගේ කාලයකට මම මේක පෙන්නන්න මේ පල්ලෙහා තියෙන කාලයකට. ඉතින් මම මේකට table sticker එකක් ගහලා black color වෙන්නේ. මොකද මම ගොඩක් ආසයි මගේ PC build එක mainly black color එකට තියෙද්දි. ඊට පස්සේ මෙහෙම ගත්තාම මේකට උඩට මම පොඩි wall stand එකක් ගහලා පොඩි ලීයක් ඒ කියන්නේ පොඩි ලෑල් එකට අර කළු පාට එකෙන්ම පොඩි ස්ටිකර් එක ගහලා මේවා නම් ඇත්තම trees. ඉතින් ඒවා ඇත්තම පැලයි. ඉතින් ඒවා ඒ දෙකක් කියන මගේ mainly headset එක තියලා තියෙන මගේ AirPods දෙක, මගේ මේ ඔයාලා videos කරන iPhone X එක. ඒ වගේම මගේ මේ පැත්තෙන් තියෙනවා මගේ දැන් කාලේ ෆොටෝ එකක් සහ මම පොඩි කාලේ ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක්ට කියලා draw කරගත්ත ලස්සන roll tape එකක්. දැන් මගේම පින්තූරයක්. ඒ වගේම තියෙනවා මෙතන මට හම්බුන gift එකක්. මේක ජපාන් වලින් හම්බුන එකක් සහ මේක නම් අපේ ගෙදර තිබ්බ පොඩි බල්ලෙක්. ඉතින් ඒ ටික තමයි mainly තියෙන්නේ. සහ මේ පැත්තට ගිහපුවාම මගේ blue light cut glasses දෙක, headset එක, keyboard එක මම අලුතෙන් ගත්ත අලුත් mouse එකක්. ඉතින් මේ ගැන මම review කරේ නෑ. මේක Fantech ලගේ mouse එකක්. ඉතින් මේකත් ගොඩක් හොඳයි. මගේ තිබ්බ JED අවුරුදු 4ක් විතර use කරපු mouse එක කැඩුනේ. ඉතින් මම මේක ඉදිරියට ගත්තා. සහ මගේ second mouse එක කියන්නේ lap එකට දාලා තියෙන mouse එක විදියට Logitech ලගේ mouse එකක් තියෙන. ඉතින් final look එක විදියට මගේ තව මෙතන තියෙනවා මගේ ඔයාලට මේක පේනවද දන්නේ මගේ මෙතන තියෙන මගේ joystick එකේදී මම joystick වලින් games වැඩි play කරන්නේ. ඉතින් ඔයගේ final outlook එකක් තමයි මගේ PC setup එකේ තියෙන්නේ. ඉතින් ওই ටික තමයි mainly තියෙන්නේ. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරේ මගේ PC කියන්නේ මගේ PC setup එකේ මොනවද තියෙන specs සහ මම upgrade කරපු දේවල්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට subscribe කරන්න, තව කෙනෙක්ට share කරන්න. ඉතින් මම student loan එකේ තවත් අලුත් video set එකක් එන්න තියෙනවා. ඒ කියන්නේ student loan එකට අපි apply කරාට පස්සේ කොහොමද interview විදිය යන්නේ ඒ වගේ ඒ site එකේ videos ගොඩක් එන්න තියෙනවා. ඉතින් මම ඒවා ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න, තව කෙනෙක්ට share කරන්න, තමතෙක් කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හැමදාම අපි මේ වීඩියෝ එක end කරමු. ඉතින් හැමෝටම ජය වේවා.